අලුහම් කියලා කියන්නේ සමේ ලස්සන නැති කරන දෙයක්. අලුහම් බෝ වෙන රෝගයක් නෙවෙයි. ඒක ඇති වෙන්නේ අපේ ඕනම කෙනෙක්ගේ සමේ තියෙනවා දිලීරයක් මැලසේසියා කියලා කියන. ඒ මැලසේසියා කියන දිලීරයේ අති වර්ධනයක් ඇති වුණාම තමයි මේ අලුහම් කියන රෝග ලක්ෂණය ඇති වෙන්නේ. මෙය සාමාන්‍යයෙන් මුහුණේ ඒ වගේම උඩුකය ප්‍රදේශයේ බෙල්ල ප්‍රදේශයේ වගේ ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කුඩා ළමයින්ගෙත් ඒ වගේම වැඩිපුර දහඩිය දමන අයටත් මෙම අලුහම් තත්ත්වය වැඩිපුර ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තවත් අවස්ථාවල පාරිසරික තත්ත්වත් මෙම මැලසේසියා දිලීරයේ අතිවර්ධනයට හේතුවක් වෙනවා. අලුහම් කියන දේ විවිධ විදියට මතුවෙන්න පුළුවන්. සමහර වෙලාවට මේක සුදු පැහැති පැල්ලමක් විදියට, තවත් සමහර වෙලාවට විශේෂයෙන්ම සුදු පැහැති සමක් තියෙන අයගෙනම් රතු පැහැති පැල්ලමක් ලෙසත්, ඒ වගේම තවත් සමහර වෙලාවට දුඹුරු හෝ කළු පැහැයටත් මෙය ඇති වෙන්න පුළුවන්. අලුහම් තියෙනකොට සමහර වෙලාවට කිසිම රෝග ලක්ෂණයක් නැති වෙන්න පුළුවන්. තවත් සමහර වෙලාවට සමේ මද කැසීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ අලුහම් වලට ඔබට දිලීර නාශක ඖෂධ වර්ගයක් ආලේපනය කිරීමෙන් මේ තත්ත්වය මගහරවා ගන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට මෙය ශරීරයේ විශාල වශයෙන් පැතිර ගිහින් තියෙනවා නම්, ඒ වගේම නැවත නැවතත් ඇති වෙනවා නම් ඔබ සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙතට යොමු වෙලා ශරීර අභ්‍යන්තරයට දිලීර නාශක ඖෂධ වර්ග ලබා ගත යුතු වෙනවා. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි ඔබ අලුහම් කියලා සිතන දේ සමහර වෙලාවට අලුහමක් නොවේ සමේ ඇතිවන වෙනත් රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්. මේ විදිහට සුදු පැල්ලම් විදිහට සමේ ඇතිවන විවිධ රෝගී තත්ත්ව තියෙනවා. උදාහරණයක් විදිහට කියනවා නම් ලාදුරු රෝගය, ඒ වගේම සුදු කබර රෝගය, ඒ කියන්නේ සමේ ඇතිවන විවිධ සුදු පැල්ලම්, ඒ වගේම තවත් සමහර වෙලාවට සමේ කලාතුරකින් ඇතිවන පිළිකා තත්ත්ව වුණත් මේ විදිහට ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබට මේ ගැන සැකයක් තිබෙනවා නම් සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා නිසි රෝග විනිශ්චයක් ඇතුව ප්‍රතිකාර ගැනීම වැදගත් වෙනවා.